ඔයගොල්ලෝත් එක්ක සම්බන්ධ වෙන්නේ සෙන්නු vlog channel එකෙන් අලුත්ම වීඩියෝ එකක් අරගෙන. මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අපි ගොඩක් දාන shorts තමයි. අද තමයි වීඩියෝ එකක් දාන්න හිතලා තින්නේ. ඉතින් අපි ඔයගොල්ලන්ට අභිරහස් දේවල් අරගෙනවා කියලා කමෙන්ට් එකක් දාන්න කියලා තිබ්බා. කවුරුත් අපි එහෙම කමෙන්ට් එකක් දාලා තිබුණ නිසා අපි මෙතුවා අභිරහස් දෙයක් අරන් එන්න. ඉතින් guys අපි ඉන්නේ ලොකු උණු බඩ පඳුරක් තියෙන කැලයක් අස්සේ. මේ මහත්තයාගේ අපේ මේ මල්ලි තමයි මේ සෙන් vlog channel එක කරන්නේ. ඒ කියන්නේ මෙයා තමයි සෙන්නිරු. අපි නම් මෙයාගෙන් විස්තර ටිකක් දැනගමු. මොනවද ඉතින් මල්ලි මේ පැත්තේ වෙන්නේ? මේක ගන්නහලු. මේකද අභිරහස් වෙල? ඔව්. නේ guys මේක නම් live මාළු ගොඩක් ඉන්නවා. මට උදේ පොඩක් දෙනවද? ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ guys. මේ අභිරහස් වෙලේ කාවය ගොඩක් ඉන්නවා. බලනවා මම බලන්න පෙන්නන්න. රාවලින් අපි ආවයි guys මේ යාළුවෙක් එක්ක ආවේ. එයාගේ නම ලැසි. ඉතින් මේ අපේ මේ channel එක කරන මල්ලිගේ බල්ලා. එයා ඉන්නේ නම් අපේ ගෙදර. ඒ වුණාට මේ අත්තකට මම ගොඩක් කැමතියි එයා ඉන්න. guys ඉතින් මේ හරි තව බලන්නව දෙනවද? මේ හරි පොළඟක් යනවා කොහොමද? තර පොඩ පෙන්නන්න මට. guys අපිට තව එක ගොඩක් ආරංචි හම්බුණා මේ කැලේ ගැන. මේ හරිය පොළඟෝ ඉන්නවා කියලා ආරංචියක් ආවා. මෙන්න මෙතනට ලොකු පොළඟෙක් එනවා කිව්වා. පේනවද guys? අන්න එතනට තමයි එනවකෝ. මෙතන දැන් ගොඩක් ඉන්න බෑ guys. මෙතන රස්නේ වැඩි වුණාම ගොඩක් අමාරුයි. මේ තනිකර කැලයක් guys මෙතන තියෙන්නේ. මේ අර මල්ලික් ගෙදර හැපෙද්දී තියෙන තනිකර කැලයක්. ඉතින් මෙයාගේ මේ channel එකට උදව් කරගෙන ඉන්නේ මම තමයි වීඩියෝ කැමරා කරන්නේ. ඉතින් guys ඔයගොල්ලන්ට කියන්න තියෙනවා කාවේ ගොඩක් ඉන්නවා මේ අභිරහස් වෙලේ. මේ වෙල අපිට අයිත් දවසක guys අපි මේ වෙල ඇතුළට ඒ කියන්නේ මේ වෙල ළඟට ගිහලා පෙන්නන්න හිතාගෙන අපි ඉන්නේ මේ තාත්තලා කුඩේ ඉඳන් බලන්නේ. මේ වෙල ගොඩක් විශේෂයි කියන්නේ guys මේකේ පොළඟු ඉන්නවලු. ඉන්නවද? පොළඟු ගොඩක් මේකට ඇදිලා තියෙනවලු දියනයි. එච්චර සත්තුවසේ කාවයියෝ ඉන්නවා. තව ආරංචියක් ආවා guys පිරානලා ඉන්නවා කියලා. ඉතින් guys මේ වගේ ටැංකි වලින් අල්ලලා මාරු එයා ටැංකි එක දාගෙන තියාගෙන ඉන්නවා. අපි මේ වීඩියෝ එක තව දවසක් ගෙන්න මේ ඊළඟ වීඩියෝ එක හැටියට අපි ඒක ගේනවා ඔයාට. ඉතින් guys මේ මෙතන පොඩි දරා වැඩක් කරනවා. ඒක පෙන්වන්න බෑ. එන්න ඔටි වැඩක් කරා. දැන් guys අපි නම් මේ ලෑස්ති වෙන්නේ වීඩියෝ එක නිමාව දකින්නයි. guys ඔකන අලුත් වීඩියෝ එකකින් අයිත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් guys ඊළඟ වීඩියෝ එකකට අපි ඔයගොල්ලන්ට ගෙන්න හිතන් ඉන්නේ මාළු වීඩියෝ එක. මම ටැංකියේ ඉන්න මාළු ගැන කියලා. හරි එහෙනම් guys අපි මේ වීඩියෝ එක නවත්තනවා. නම් හැමෝටම සුබ දවසක්.